ප්‍රීස්කූල් ටීචර් YouTube චැනලය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ කුඹුරක් සීසාලා හාලා තියෙන හැටි. සූදානම් කරගත්ත මේ කුඹුරට තමයි ඊට පස්සේ බීජය ඉසින්නේ. මේ පේනවද මේ කුඹුරට හොඳට ජල සම්පාදනයක් සිදු කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ කුඹුරේ මේ පසේ ඉන්න පණුවන් චූටි කෘමීන් කන්න මේ කුඹුරට විවිධ වර්ගයේ කුරුල්ලන් එනවා. ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ ඒ හාලා තියෙන කුඹුර. ඉතින් බලන්නකෝ මේකේ පස් ඔක්කොම මඩ වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ පසට තමයි පොඩි ගොයම් පැල හරි බීජවලින් හරි මේකේ වගා කරන්නේ. ඉතින් බලන්න මේ දැන් ඔයාලට පේන්නේ මේ කුඹුරේ තියෙන නියරවල්. මේ නියරවල් හදලා තියෙන්නේ මේ කුඹුරේ තියෙනම මඩ පස් එකතු කරලා. බලන්න කොටස් වලට වෙන් කරලා ලස්සනට මේ කුඹුර හදලා තියෙන හැටි. ඔන්න දැන් මේ ඔයාලට පේන්නේ කොක්කාමිලා දෙන්නේ කුඹුරේ ඉන්න චූටි සත්තු කන අවස්ථාවක්. මං කිව්වනේ කලින් විවිධ වර්ගයේ කුරුල්ලන් මේ කුඹුරුවලට එනවා කියලා. ඉතින් බලන්නකෝ. ඉතින් මේ තමයි කුඹුරක අස්වද්දන්න කලින් මුලින්ම කරන දේ. ඉතින් ඉදිරියේදී මේ කුඹුරේ අස්වද්දන හැටි, ඊට පස්සේ ගොයම් කපන හැටි, ඒ හැමදේම විවිධ වීඩියෝ වලින් ගෙන එන්නට මං සූදානමින් ඉන්නවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. බයි බයි.